19 වන සියවසේ ප්‍රාංශ සාහිත්‍යයේ ආපු භූගත යුටෝපියාවක් කොහොමද ගෝලීය කුමන්ත්‍රණ න්‍යායක් සහ නවීන වීඩියෝ ගේම්ස් වල ප්‍රධාන තේමාවක් දක්වා වෙනස් වුණේ. අද අපේ මේ විවරණයෙන් අපි කතා කරන්නේ අන්න ඒ ගැනයි. ඉතින් මේක අතිශය පැරණි සම්ප්‍රදායක් විදිහට පෙනුනට ඇත්තටම මේ අදහස මුලින්ම නිර්මාණය වුණේ කොහොමද සහ විකාශනය වුණේ කොහොමද කියන එක පිටුපස්ස තියෙන්නේ හරිම රසවත් කතාවක්. මේ අතිශය විස්මිත සහ සංකීර්ණ ඉතිහාසය අවබෝධ කරගන්න නම් දශක ගාණක් තිස්සේ මිනිස්සුන්ගේ මනස ආකර්ෂණය කරගත්ත මේ මූලික සංකල්පය දිහා අපි මුලින්ම බලන්න ඕනේ. මේ කියන අන්දමේ සැඟවණු ලෝකයක් ඇත්තරම පොළොව යට තියෙන්න පුරුවන්ද කියන කුතුහලය මෙතනදී નિરાයාසයෙන්ම මතුවෙනව නේද? ඇත්තරම මේක බටහිර গুপ্ত විද්‍යාව, යටත් විජිත සමයේ පෙරදිග විශ්වාසයන්, ඒ වගේම ව්‍යාජ විද්‍යාත්මක කරුණු එකට එකතු වෙලා හැදුණු අපූර්ව නිර්මාණයක්. හරි, අපි මේ විවරණය පුරාම යන්නේ කොහොමද කියලා බැලුවොත් මුලින්ම භෝගත පුරාවෘත්තයක ව්‍යුහය, ඊළඟට 19 වන සීවාසේ ප්‍රංච මූලයන්, තුන්වෙනුවට පෙරදිග සහ අපරදිග මිත්‍යාවන් එකතු වුණු හැටි, හතරවෙනුව කුහර පෘථිවි න්‍යාය සහ අවසාන වශයෙන් නවීන සංස්කෘතිය තුළ ඇගාතා කියන මාතෘකාව යටතේ අපි මේ කතාව ගොඩනැගිලා තියෙන විදිහ සාකච්ඡා කරනවා. පළවෙනි කොටස භූගත පුරාවෘත්තික ව්‍යුහය. මෙතනදී අපි මුලින්ම මේ පුරාවෘත්තියේ භාෂාමය පසුබිම ගැන පරීක්ෂා කරලා බලමු. එතකොට අපිට තේරෙනවා මේක ඇත්තටම පැරණි එකක් නෙවෙයි, මෑතකදී බිහිවුණු සාහිත්‍යමය නිර්මාණයක් කියලා. දැන් මේ තිරේ දිහා බැලුවාම අපිට පේනවා කාලයත් එක්ක බටහිර ලේඛකින් මේ නම් වෙනස් කරලා තියෙන විදිහ කොච්චර සූක්ෂමද කියලා. අස්ගාර්තා, ඇගාර්තා වගේ නම් වලට සංස්කෘත පෙනුමක් එන්න අමතර අකුරු එකතු කරලා ඔවුන් මේ වචන වෙනස් කරා. ඒ හරහා තමයි ඔවුන්ගේ මේ ප්‍රබන්ධ කතාවලට පෞරාණික සහ විශ්වාසනීය බවක් ලබා දෙන්න ඕන උත්සාහ කරලා තියෙන්නේ. Hindu සම්ප්‍රදායේ එන්න ආර්යාවර්ත වගේ සැබෑ සංකල්ප පවා මේ මිත්‍යාවට සම්බන්ධ කරගත්තේ අන්න ඒ විදිහටයි. දෙවන කොටස 19 වන සියවසේ ප්‍රංශ මූලයන්. මේ අద్భుත ලෝකයේ සැබෑ ආරම්භය තියෙන්නේ හිමාලය ගුහාවක නෙවෙයි. ඒක තියෙන්නේ ප්‍රංශ গুপ্ত විද්‍යාලයන්ගේ මනසේ. දකුණු ඉන්දියාවේ සේවය කරපු ලූයි ජැකොලියුට් කියන ප්‍රංශ නිලධාරියාගේ කෘතිවලින් තමයි මේක මුලින්ම පටන් ගන්නෙ. ඉතින් 1873 දී ජැකොලියුට් හඳුන්වා දුන් අස්ගාර්තා කියන සංකල්පය දිහා බැලුවොත් ඒක පොළව යට තිබුණු නගරයක් නෙවෙයි, ඒක සම්පූර්ණයෙන්ම පොළව මතු පිට තිබුණු සූර්යාගනුහරයක්. මේක නෝස් මිත්‍යා කතාවල තියෙන අස්ගාඩ් වලට සමාන විදිහට ਉਹ නිර්මාණය කරපු එකක් කියලා පරිශකයන් අද පෙන්වා දෙනවා. ඊට පස්සේ 1886 විතර ශාන්ත ඊව් දී ඇල්වරේ කියන ප්‍රංශ গুপ্ত විද්‍යාඥයා තමයි මේ නගරය පොළව යටට අලගෙන ගියේ. ඒ වගේම ඔහු සිනාර්කි කියන මේ යුටෝපියානු පාලන ක්‍රමය ලෝකෙට හඳුන්වා දුන්නා. විද්‍යාව, ආගම සහ දේශපාලනයකට එකතු වුණු මේ පාලන ක්‍රමය යුරෝපීය රටවල් අනුගමනය කරොත් ඉදිරියේදී එන්න පුළුවන් ලෝක යුද්ධ වළක්වා ගන්න පුළුවන් වෙයි කියලා ඔහු දෙඩියද විශ්වාස කළා. මේ රහසිගත සමාජය ගැන තවදුරටත් කතා කරද්දී ශාන්ත ඊව් කිව්වා ඔහු පෙරදිග ගුරුවරයෙකුන්ගෙන් වට්ටේනියන් කියන පුරාණ අක්ෂරමාලාවක් ඉගෙන ගත්තා කියලා. ඇගාර්තාවල මිනිස්සු තමන්ගේ ඉතිහාසයේ දැවැන්ත ගල්කණු මත ලියලා කියන්නේ මේ අකුරු වලින් කියලත් මේක තමයි ලෝකයේ හැම භාෂාවකම මූලාරම්භය කියලත් ඔහු සඳහන් කළා. අපි දැන් තුන්වෙනි කොටසට යමු. ඒ තමයි පෙරදිග සහ අපරදිග මිත්‍යාවන් සම්මිශ්‍රණය වීම. බටහිර ලේඛකින් තමන්ගේ গুপ্ত ප්‍රබන්ධ සැබෑ ආසියාතික විශ්වවිද්‍යාව එක්ක පටලවා ගන්න පටන් ගන්නේ කොතනින්ද කියන අපි දැන් බලමු. මේ බලන්න මාන 7කින් යුත් පාතාලය පිළිබඳ මේ පැරණි වෛදික රාමුව. මේක තමයි යුරෝපීය ලේඛකයන්ට තමන්ගේ තාක්ෂණිකව දියුණු වේගාතාවාසින්ව ස්ථාපනය කරන්න අවශ්‍ය පසුබිම හැදුවේ. විශේෂයෙන්ම මේකේ තියෙන නාග ලෝකයේ, ඒ කියන්නේ සර්ප මිනිස්සු ඉන්න භූගත ලෝකයේ කියන සංකල්පය ඕන්ව අතිශයින්ම ආකර්ෂණය කළා. මෙතනදී තවත් රසවත් දෙයක් සිද්ධ වෙනවා. මධ්‍යතන යුගයේ গুপ্ত විද්‍යාඥයින් ඇගාර්තා සහ ශම්බාලා කියන මේ රාජධානි දෙක අතර කිසිම පදනමක් නැති දේශපාලනික තරඟයක් නිර්මාණය කළා. ඇගාර්තා කියන්නේ යහපත් ආධ්‍යාත්මික පැත්ත විදිහටත්, ශම්බාලා කියන්නේ භෞතිකවාදී අඳුරු පැත්ත විදිහටත් ඔවුන් අර්ථ දැක්වුවා. ඇත්තටම මේකෙන් පේන්නේ භෞතිකවාදය ගැන ඒ කාලේ බටහිර ලෝකයේ තිබුණු බයයි. හතරවෙනි කොටස කුහර පෘථිවි න්‍යාය. 20 වන සියවසේ මැද භාගයේ වෙද්දී අර අපි කලින් කතා කරපු ආධ්‍යාත්මික අදහස් ටික පෘථිවියේ ඇතුලේ හිස් කියන ව්‍යාජ විද්‍යාත්මක රාමුවක් එක්ක කොහොමද එකතු වෙන්නේ කියලා අපි මෙතනදී බලනවා. නවීන භූභෞතික විද්‍යාවෙන් පෘථිවිය ඇතුලේ හිස් නෑ කියලා පැහැදිලිවම ඔප්පු කරලා ප්‍රතික්ෂේප කරලා තිබුණත් මේ සංකල්පේ විශ්වාස කරපු අය ලෝකීය පුරාම විහිදුණු භූගත උමං ජාලයක් ගැන කතා කළා. මේ ජාලය හරහා ඇමරිකාවේ මැමත් ගුහාවේ ඉඳන් ඊජිප්තුවේ මහ පිරමිඩය හරහා ධ්‍රුව ප්‍රදේශ දක්වාම රහස් පිවිසුම් තියෙනවා කියලා යවුන් විශ්වාස කළේ. 20 වෙනි සියවසේ කාල රේඛාව දිහා බැලුවම අපිට පේනවා මේ කතාව කොච්චර දුර ගියාද කියලා.
මොංගෝලියානු යුද්ධ පිටියේ ඉඳන් 1930 ගණන්වල නාසි ගවේෂණ දක්වාම මේක පැතිරුණා. අපි මේ සිදුවීම් දිහා අතිශයින්ම අපක්ෂපාතීව බැලුවොත් අපිට පේනවා එදා තිබුණු භූදේශපාලනික කැළඹීම් මේ කතාව තවත් තීව්‍ර කරන්න කොච්චර බලපෑවද කියලා. මෙතනදී ඇඩ්මිරාල් බර්ඩ්ගේ 1947 රහස් දිනපොත ගැන කතා නොකරම බෑ. මේක සම්පූර්ණයෙන්ම ව්‍යාජ එකක් කියලා ඉතිහාසයේ පැහැදිලිවම ඔප්පු වෙලා තියෙනවා. ඒත් භූගත නගරයක් ගැන අනතුරු ඇඟවීමක් මේකේ තිබුණා කියන කතාව හරියට 1950 ගණන්වල විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටියක් වගේ අදටත් මිනිස්සුන්ගේ හිතේ රැඳිලා තියෙනවා. අවසාන වශයෙන් පස්වන කොටස නවීන සංස්කෘතිය තුල එගාර්ථා. විද්‍යාත්මකව මේ කිසිම දෙයක් ඇත්ත නෙවෙයි කියලා ඔප්පු වෙලා තිබුණත් අදටත් මේ සංකල්පය නැති වූ ලෝකයක් විදිහට අපේ සමාජය ඇතුලේ ජීවත් වෙන හැටි අපි දැන් බලමු. අද කාලේ ජනප්‍රිය වීඩියෝ ගේම්ස් දිහා බැලුවොත් මේක හොඳටම පැහැදිලි වෙනවා. Final Fantasy IV, Fire Emblem Three Houses, එහෙමත් නැත්නම් Fate Grand Order වගේ ගේම්ස් වල මේ භූගත ලෝක ප්‍රධාන තේමාවන් විදිහට යොදාගෙන තියෙනවා. මේකෙන් අපිට තේරෙන දේ තමයි රහස් ගබඩාවක් විදිහට මේ ඇගාථා කියන සංකල්පය අදටත් අපිව කොච්චර ආකර්ෂණය කරගෙන තියෙනවද කියන එක. ඉතින් මේ ඔක්කොම කතා කරාට පස්සේ අපිට ඉතුරු වෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඇයි අදටත් අපි මේ වගේ සියලු දැනුම එකතු වුණු සැඟවුණු මධ්‍යස්ථානයක් තියෙනවා කියලා විශ්වාස කරන්න මෙච්චර ආස කරන්නේ. ලෝකේ හැම අස්සක් මුල්ලක්ම සිතියම් ගත කරලා තියෙන මේ කාලේ පවා නොදන්නා දේවල් ගැන අපේ හිතේ තියෙන කුතුහලය සහ පරිකල්පනයේ සීමාවන් කොච්චර පුළුල්ද කියන එක මේකෙම අපිට කියා දෙනවා. සාමාන්‍ය ප්‍රබන්ධ කතාවක් කාලයත් එක්ක කොහොමද මේ තරම් දුරකට විකාශනය වුනේ කියන එක ඇත්තටම අපූර්වයි නේද? අදට අපේ විවරණය මෙතනින් නිමා වෙනවා. ඉදිරියේදීත් මේ වගේම රසවත් මාතෘකාවකින් හමු වෙමු.